දැස් පියාගෙන ඔබේ ජීවිතයේ දෙස හොඳින් දකින්න. ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා. නමුත් පින්නතුනි ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ කාරණා තුනක් ඔබේ ජීවිතය තුළ මේ මොහොතේ ක්‍රියාත්මකයි. මොකද ඒ කාරණා තුන? එක ආයුෂය, දෙක පටිච්ච සමුප්පන්න විඥානය, තුන ශරීරයේ උණුසුම. ධර්මානුකූලව ඔබ ජීවත් වෙනවා කියන්නේ ඔන්න ඔය කාරණා තුන ජීවිතය තුළ ක්‍රියාත්මකයි. ඔබ දෙස හොඳින් බලන්න. ආයුෂයේ ක්‍රියාත්මකයි, අතීත සංස්කාරයන්ට අදාළව ආයුෂයේ ක්‍රියාත්මකයි, සලායතනයන් කරා පටිච්ච සමුප්පන්න විඥානයේ ක්‍රියාත්මකයි, ශරීරයේ උණුසුම තියෙනවා පිටුතුනි. ඒ නිසා ඔබ ජීවත් වුණා වෙනවා. නම් පිටුතුනි අනාගතයේ යම් දවසක් එනවා ඔබේ ආයුෂ ඉවර වෙලා පටිච්ච සමුප්පන්න විඥානයේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා ඔබේ ශරීරයේ උණුසුම පහ වෙලා ඔබේ රූපය සීතල මලකඳක් වෙන දවසක් එනවා. ඔබේ ආයුෂ අවර වෙලා පටිච්ච සමුප්පන්න විඥානයේ පටිච්ච සමුප්පන්නව වෙනත් උපතකට ගිහිල්ලා ඔබේ ශරීරයේ උණුසුම පහ වෙලා ඔබේ රූපය සීතල මලකඳක් වෙන දවසක් එනවා. දැස් පියාගෙන සීතල මලකඳ නුවණින් දකින්න. බය වෙන්න එපා. මේ ආයුෂ දීර්ඝ කරන භාවනාව, මහා පාරේ ඔබම අනතුරෙන් වළක්වන භාවනාව, වාහනයක යද්දී ඔබම අනතුරෙන් මුදවන භාවනාව, සතර ඉරිපාදව වඩවන භාවනාව. දැස් පියාගෙන නුවණින් දකින්න. ඔබේ මේ සුන්දර රූපය අනාගතේ සීතල මලකඳක් වෙන හැටි මුලින් දකින්න. ඒ සීතල මලකඳ දවසක් දෙකක් තුනක් යද්දී නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි මුලින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි. ඔබ ලස්සන ඇඳුම් මණ්ඩල ලස්සන ආභරණ පළඳලා ජිම් ගිහිල්ලා ඇඟවල් හදලා මේ සුන්දර රූපය අනාගතේ සීතල මලකඳක් බවට පත් වෙලා ඒ සීතල මලකඳ නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි මුලින් දකින්න. බය වෙන්න එපා. මේ ආංශ දීර්ඝ කරන භාවනාව, මහා පාරේ අනතුරෙන් ඔබව වළක්වන භාවනාව. දැස් පියාගෙන ඔබේ සීතල මලකඳ නිල් පැහැ ගැන්විලා ඉදිමෙන හැටි මුලින් දකින්න. දැන් දවස් 3ක් 4ක් 5ක් යනවා. දවස් 3ක් 4ක් 5ක් යද්දී මොකද්ද වෙන්නේ? මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් නම මහා දොරටු වලින් කුණු ඕජාව වැగిරෙන හැටි නුවණින් දකින්න. මේ මොහොතේ ඔබේ මේ ඇස් දෙකෙන් මොනසා ලස්සන සුන්දර රූප දැක්කත් අනාගතයේ දවසක් එනවා මේ ඇස් දෙකෙන් ගලාගෙන යන්නේ කුණු පණුවන් සහිත කුණු ඕජාව. මේ මොහොතේ ඔබේ මේ තොල් පෙති වලින් ඔබ මොනසා ලස්සනට hina වුණත් මොන ප්‍රිය වචන කතා කළත් අනාගතයේ දවසක් එනවා ඔබේ මේ තොල් පෙති අතරින් ගලා යන්නේ කුණු පණුව කුණු ඕජාව. දැස් පියාගෙන නුවණින් දකින්න. ඇස කන නාසය දිව ශරීරයේ මේ නම මහා දොරටු වලින් කුණු ඕජාව කුණු පණුවන් වැగిරෙන ඔබේ සීතල මලකඳ නුවණින් දකින්න. මේ වැඩෙන්නේ මරණානුස්සතියයි ඔබේ ආංශ දීර්ඝ කරන භාවනාව, අකල් මරණීය අකුසල් යට කරන භාවනාව, බියෙන් තොරව මහපාරේ යන්න පුළුවන් භාවනාව. දැස් පියාගෙන නම මහා දොරටු වලින් කුණු ඕජාව වැగిරෙන ඔබේ සීතල මලකඳ නුවණින් දකින්න. පින්වතුනි මේ මොහොතේ ඔබ මේ සුන්දර රූපයට මොන සුවඳ විලවුන් පැවරුවත් මොන සුවඳ පවුඩර් සුවඳ සමන් ගෑවත් අනාගතයේ දවසක් එනවා ඔබේ මේ කුණු වෙන සීතල මලකඳේ රෝම කූපයක් පාසා වසාගෙන ඉන්නේ කුණු නිලමැස්සෝ. දැස් පියාගෙන අර කුණු නිලමැස්සන් දාස්කානක් වසාගත් ඔබේ රූපේ නුවණින් දකින්න. මේ මරණානුස්සතිය ඔබේ ආශ දීර්ඝ කරන භාවනාව,
දැන් දවස් 4ක් 5ක් ගියා මේ කුණු රූපේ දුර්ගන්ධය කැලේ පුරා සුසාන භූමිය පුරා පැතිර යනවා. පින්වතුනි කැලේ ඉන්න කුණු කන සත්ත්වෝ නාරි ටික හිවල්ලු ටික කබරය ටික තලගොයි ටික ගමේ ඉන්න බල්ලෝ මේ කුණු ගඳට මෙතෙක් ඇවිල්ලා මේ සීතල මලකඳ කෑලි කඩාගෙන තලු මරමරා රස විඳින හැටි මොනින් දකින්න. මේ මොහොතේ ඔබ ඔබේ රූපේ තලු මරමරා රස විඳිනවා. මේ මගේ ඇස, මේ මගේ කන, මේ මගේ නාසය, මේ මගේ දිව, මේ මගේ ශරීරය, මේ මගේ ඇසේ පස්සේ, මේ මගේ ඇසේ වේදනාව. පින්වතුනි රූපේ ඔබ තලු මරමරා රස විඳිනවා. ඔබ මේ මොහොතේ ඔබේ රූපයේ තලු මරමරා රස විඳින්න අනාගතයේ දවසක් එනවා ඔබේ ඔය සීතල මල කඳේ කුණු මස තලු මරමරා රස විඳින්නේ කැලේ ඉන්න තිරිසන් සත්තු. දැස් පියාගෙන මුණින් දකින්න ඒ තිරිසන් සත්තු ඔබේ රූපයේ තලු මරමරා රස විඳලා අර පවුලේ සුසාන භූමියේ පසේ ඉන්න ගැටවිලුවන් ඔබේ රූපේ තලු මරමරා රස විඳලා අවසානයේ මාස කාලය ඉවරයි ඉතුරු වෙලා තියෙන සුදු පැහැ ඇට සැකිල්ල දකින්න. ඔබේ ඇට සැකිල්ලයි තැන් තැන්වල ලේ කැවරුන තැන් තැන්වල මස් වැදිලි එල්ලෙන ඔබේ ඇට සැකිල්ල මොනින් දකින්න. ඒ ඇට සැකිල්ලට මොකද්ද වෙන්නේ? අර කුණු කන සත්ත්වෝ නාරි ටික හිවල්ලෝ ටික ගමේ ඉන්න බල්ලෝ ටික අර ඇට සැකිල්ල කෑලි කඩාගෙන තැන් තැන්වල läගලා හප හපා සූප්පු කරන හැටි මොනින් දකින්න. මේ ඔබේම සුන්දර රූපයයි ඔබේම රූපේ ඇට සැකිල්ලයි පින්වතුනි අවසානයේ ඇට සැකිල්ලක් කාලේ ඉවරයි. මොකද්ද උනේ? ඔබේ මේ සුන්දර ඇස කන නාසය දිව ශරීරය තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් බවට පත් වුණ හැටි මොනින් දකින්න. පවුලේ සුසාන භූමියේ පසේ ඉන්න ගැඩවිලුන්ගේ ආහාරයක් බවට පත් වුණ හැටි මොනින් දකින්න. ඔබේ මේ සුන්දර ඇස් දෙක අනාගතයේ යම් දවසක අර කුණු කන තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් වෙන හැටි මොනින් දකින්න. ඔබේ මේ සුන්දර කන් දෙක නාසය දිව ශරීරය අනාගතයේ යම් දවසක පවුලේ සුසාන භූමියේ පසේ ඉන්න ගැටවිලුන්ගේ ආහාරයක් වෙන හැටි මොනින් දකින්න. පින්වතුනි අවසානයේ මේ රූපයට කුමක්ද උනේ? අවසානයේ ඔබේ සුන්දර රූපය අර තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් බවට පත් වෙලා තිරිසන් සතුන්ට වර්ණය සැපය බලයක් බවට පත් වුනේ හැටි මොනින් දකින්න. ඔන්න රූපේ යථාර්ථය. දැස් පියාගෙන ඔබේ මේ සුන්දර රූපේ සිහියට නගාගෙන මේ සුන්දර රූපය අවසානයේ තිරිසන් සතුන්ගේ ආමාශයේ ආහාරයක් බවට පත් වෙලා ඒ සතුන්ට වර්ණය සැපය බලයක් බවට පත් වෙන හැටි නුවණින් දකින්න. දැස් පියාගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේගේ දෙවිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපයේ සිහියට නගා ගන්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේ පූජනීය අනුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට මුහුණ හැටි මුණින් දකින්න. බුදුරජාණන් වහන්සේගේ සුන්දර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයත් පිරිනිවන් මංචකේ විසිරීලා තිබුණ පූජනීය ධාතුන් වහන්සේලා එකම ස්වභාවයේ සතර මහා ධාතුවක් කියලා නුවණින් දකින්න. පින්වතුනි මේ වඩේ මේ මරණාසතියයි මේ මරණාසතිය චිත්තයක් වැඩෙන මොහොතක් පාසා බුදුල වැඩෙන්නේ සතර එත්තිපාදයෝ වැඩෙන මොහොතක් පාසා ඔබේ ජීවිතයට බලපාන අකල් මරණ අකුසල් යටපත් කරලා පින්වතුනි ඔබට දීර්ඝායුෂ ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාදු කියන්න. ඒ නිසා අපි සමාජයේ දිහා බැලුවාම අපිට තියෙනවා මහා අවුලක් අපිට පේන්නේ සමාජය තුළ මහා සංකීර්ණ සමාජයක්.
එක පැත්තකින් ලෙඩ රෝග අනිත් පැත්තෙන් හදිසි අනතුරු අනිත් පැත්තෙන් තවතම විචාර පින්නතුනි ලෝකෙ නිවැරදි කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, නිවැරදි වෙන්න, මේ අකුසල් යටපත් කරගෙන කුසලයෙන් නැගී ඉන්න, දීර්ඝාෂයෙන් නැගී ඉන්න, සෑම දාතම උදේට ගෙදරින් එළියට බහිද්දී පාසල් දරුවා පවා දක්ෂ වෙන්න මොහොතක් මරණාංශ කිලිට ගන්න. ඔබේ මරණාංශ කිලිට ගන්න මොහොතේම ඔබ තුල සතර ඉර්ධිපාදය වැඩෙනවා. ඒ තුලින් ඔබට මරණීය අකුසල් විපාක දෙන්න තියෙනවා නම් ඒව යටපත් වෙනවා. විශේෂයෙන්ම පාසල් දරුවෝ තරුණ දරුවන්ටයි මරණාංශය වඩාත් අත්‍යවශ්‍ය. මොකද අකාල මරණ ගොඩාක් තරුණ වියට සිද්ධ වෙනවා වේගවත් භාවයේ, තෘෂ්ණාවේ වැඩි භාවයේ, ඇලීම් ගැටීම් වල වැඩි භාවයේ නිසාම. ඒ නිසා දෙමාපියන් කොයිම මොහොතකවත් දරුවා මේ විදර්ශනාවෙන් අයින් කරන්න එපා. ඒක දරුවාට අලාභයක් නෙමෙයි. විදර්ශනා වඩන මොහොතක් පාසා දරුවගේ අකුසල් යටපත් කරලා කුසල් මතු කරලා අධ්‍යාපනයේ ශක්තිමත් කරනවා. ඒ වගේම අකුසල් විපාකයේ යටපත් කරලා දීර්ඝායුෂ දරුවන්ට ලබා දෙනවා. ඒ නිසා මේ ධර්මය හොඳ පිට ගන්න කන පිටයි අද අපි අඳන් ඉන්නේ. ඒ නිසා ඔබට පුළුවන් නම් උදේ පාන්දර එළියට නැද්දී මරණාංශෙ පිට ගන්න. මේ මොහොතේ දැස් පියාගෙන මේ භික්ෂුව සීයෙන් නගාගෙන භික්ෂුවගේ ජීවිතයේ මොහොතක් මරණාංශයෙන් දකින්න. දැන් ඔබ දකින්නේ භික්ෂුව හැටියටයි. භික්ෂුව මහත්වයේ වැඩිභාවයෙන් ආත්මීය දෘෂ්ටියෙන් අපි ගන්නේ. මොහොතක් දැස් පියාගෙන ඔබ ඉදිරියේ වාඩි වෙලා ඉන්න භික්ෂුව මරණාංශ පිට ගන්න. මෙතන වාඩි කරලා දින කවදා හරි දවසක ඔබේ රූපය අර පවුලේ සුසාන භූමියේ ආදාහනාගාරේ දැඩි හලුවි අර ආදාහනාගාරේ සෝහන් පල්ලාතින් ඔබේ ඥාතියාට ලැබෙන මැටි කලේ අලු ටික නුවණින් දකින්න. ඕක තමයි අපි හැමෝගෙම අවසානය. සැබෑ මරණාංශති වෙන්න මෙතන වාඩි වෙලා ඉන්න භික්ෂුව තුලින් ඔබ භික්ෂුව දකින්න එපා. මේ ආසනය මට කියලා තියෙන මැටි කලේ මිනි අලු ටික නුවණින් දකින්න. එච්චරයි ජීවිතයේ අවසානය. එච්චරයි මේ ඇස කන නාසය දිව ශරීරයේ අවසානය. දැස් පියාගෙන ඔබට පුළුවන් නම් මේ වැඩ ඉන්න භික්ෂුව තුලින් භික්ෂුව නෙමේ අර කවදා හරි මේ භික්ෂුව ආදාහනය කරලා අර සුසාන භූමියෙන් ලැබෙන මැටි කලේ අමුගොඩ මේ ආසනය මට තියෙනවා දකින්න. ඔබ ඔය වාඩි වෙලා තියෙන ආසනයේ මත ඉඳගෙන ඔතන ඔබේ රූපය නෙමෙයි, නිත්‍ය සංඥාවෙන් ගන්නා වූ රූපය නෙමෙයි. ඔය රූපේ ආකාරය අර මැටි කලේ අනුබන්ධක් කරලා මොහොතක් ඔබේ රූපය දකින්න. මරණානුස්සතිය ගොඩාක් මහන්සි වෙන්න ඕනේ නෑ මරණානුස්සතිය ජීවිතේට ගන්න. ඒ නිසා අකාල මරණය වැඩි වෙන සමාජයක ඒ අකාල මරණයට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම බෙහෙත මරණානුස්සතියයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.